එළිදරව් 15 වන පරිච්ඡේදය. උදහසේ භාජන සත. ස්වර්ගයෙහි මහත් වූ විස්මපත් වූ තවත් පුදුමයක් දුටිමි. එනම් දේවදූතයන් 7 දෙනෙක් පීඩා සතක් රැගෙන සිටියෝය. එයින් දෙවියන් වහන්සේගේ උදහස කෙළවර වන බැවින් ඒවා අන්තිම පීඩාය. ගින්නෙන් මිශ්‍ර වූ වීදුරු සාගරයක් වැනි දෙයක් සහ මුර්ගයාගෙනුත් උගේ රූපයනුත් උගේ නමේ ගණනෙනුත් ජයගෙන එන්නන් දෙවියන් වහන්සේගේ වීණා රැගෙන වීදුරු සාගරය ළඟ සිටිනවාත් මම දුටිමි. ඔවුහු දෙවියන් වහන්සේගේ මෙහෙකරුවා වූ මෝසෙස්ගේ ගීතිකාවද බටලු පටවානන්ගේ ගීතිකාවද ගායනා කරමින් සර්ව පරාක්‍රම වූ ස්වාමී වූ දෙවියන් වහන්ස, ඔබගේ ක්‍රියා මහත්ය, විශ්මපත්ය, ජාතියන්ගේ රජ්ජුරුවනි, ඔබගේ මාර්ග ධර්මිෂ්ඨය, සැබෑය. ස්වාමීනි, ඔබගේ නාමයට බය නොවන්නේත් ගෞරව නොකරන්නේත් කවුද? මක්නිසාද ඔබ පමණක් ශුද්ධය. එබැවින් සියලු ජාතීන් පැමිණ ඔබ ඉදිරියෙහි නමස්කාර කරනවා ඇත. මක්නිසාද ඔබගේ ධර්මිෂ්ඨ ක්‍රියා ප්‍රකාශ කරන ලද්දේ යයි කීවෝය. ඉන්පසු ස්වර්ගයෙහි තිබෙන සාක්ෂි මණ්ඩපයේ දේවමාලිගාව ඇරී තිබෙන බව දුටිමි. එවිට පීඩාසත ඇතුව සිටියා වූ දේවදූතයන් 7 දෙනා පවිත්‍ර වූ දීප්තිමත් වූ වස්ත්‍ර පැළඳ රන් පටිවලින් තමුන්ගේ ලය බැඳගෙන දේවමාලිගාවෙන් පිටත්ව ආවෝය. ජීවමාන සත්වයන් 4 දෙනාගෙන් එක්කෙනෙක් සදාකාලයටම ජීවත් වන්නා වූ දෙවියන් වහන්සේගේ උදහසින් පූර්ණ වූ රන් පාත්‍රා 7ක් දේවදූතයන් 7 දෙනාට දුන්නේය. දෙවියන් වහන්සේගේ තේජස සහ බලයෙන් නිකුත් වූ ධූමයෙන් දේවමාලිගාව පිරුණේය. දේවදූතයන් 7 දෙනාගේ පීඩා සත කෙළවර වන තුරු දේවමාලිගාවට ඇතුල් වෙන්න කිසිවෙකුට නොපුළුවන් විය. ආමේන්.